නපුරු හස්බන්ඩ් 6 වෙනි කොටස. නෑ මම දැනන් හිටියේ නෑ මෙයා මැරීඩ් කියලා. සොරි අයියේ. පහුවෙන්ද අතාරිනවා උඹව. නැත්තම් ඉතින් ගෙදර යන්න වෙන්නේ බඩ ගාගෙන. සත්‍යට හිනා රුහාන්ගේ මේ වැඩවලට. ඵලයන් දැන් සත් එහෙම ඉස්සර වෙලා යන්න හදනකොටම රුහාන් සත්‍යගේ අතින් ඇදලා කොල්ලගේ ළඟට ගත්තා. පණ්ඩිතකමනේ කට්ටිය එක්ක ඉස්සර වෙලා ආවේ. කොල්ලෙක් සෙට් කරගන්න වෙන්නේ නැති. තව අතට අතක් දුන්න හැටි අම්මප සත්‍ය උඹේ අතත් කඩන්න හිතෙනවා. අනේ මේ ඔය කට්ටියට තමයි අපි අමතක වෙලා බැඳලා නෑ වගේ ආවේ. කෙල්ලෝ දිහා බල බල දැන් අපිට කෑ ගහන්න ආවට. අපුයි තව නම් කෙල්ලෝ එපා. මේ කරදර මදිවට තව එක්කෙනෙක් හොයාගත්තොත් කෙල්ම රුහානේ උඹේ කටට මසුරන් දාන්න වටිනවා. ඒ කතාවට අතහරින්න රුහාන් මට තනියම යන්න පුළුවන්. තනියම යන්න නම් පුළුවන් නැති. ඒත් එතකොට අහල පහල ඉන්න කොල්ලෝ ඇවිස්සනවනේ. මම කැමති නෑ ඒ කොල්ලෝ නිකන් ගුටි කනවට. ඒ හින්දා මෙන්න මෙහෙම මගේ අතින් අල්ලන් යමන්. දන්නවද ගයාන මට හිතෙනවා රුහාන් සත්‍යයට ගොඩක් ආදරේ කියලා. නපුරු අය ගාව ආදරේ වැඩි. අනිත් එක රුහාන්ගේ නපුරුකමට සත්‍ය ගොඩක් කැමතියි. එයා ආදරේ නැත්තම් කවදාවත් ඔහොම සත්‍යට ප්‍රශ්නයක් වෙන වෙලාවක ළඟට එන්නේ නෑ. මාර මැචින් කපල් එක. ඌ කොහොමත් ආදරේ තමයි කාව්‍යා. ඒ උගේ වයිෆ්නේ. ඌ ඒ ආදරේ පෙන්නන්නේ නෑ. ඒ වුණාට ඔය හොඳින් බලාගන්න කෙල්ලව. ඒකනම් ඇත්ත තමයි. කෝ සිහිනල එහෙම. උන් අර හෙට ගියා. එපිත් යන් අර පැත්තට. වරුන් දෙන්න ටිකක් තනියම ඇවිදලා එයිනේ. රුහානුයි සත්‍යයි ගිහින් අතර උනේ ලොකු ගහක් යට. කොළමට වඩා කොච්චර නිස්කලංකද නේද රුහාන් මේ පැති. ඒකනම් ඉතින් එහෙම තමයි. ඌ අනිත් අය. එයාලා ටිකක් තනියම ඇවිදින්න යන්නේ නැති. වයිෆ්ලා එක්ක ආව මෙහෙම නිති. අපි ටිකක් මෙතන වාඩි වෙලා ඉඳලා යන්න රුහාන්. හරි වාඩි වෙන්නකෝ. ඔයත් එන්නනේ. සත්‍ය තන පිස්සෙන් වාඩි වෙලා රුහාන්වත් ඇදලා වාඩි කරගත්තා. සත්‍ය ෆෝන් එක අරන් රුහාන් එක්ක සෙල්ෆි දෙක තුනක්ම ගත්තා. එක්කලට යවන්න ඕනි මේ ටික. ඒක නෙවෙයි මට මාර ලස්සනයි. ඒකනේ වටපිටාව ඉන්න කොල්ලොත් මගේ වයිෆ් දිහා බල බල යන්නේ. ඔයාට ඉරිසියයි නේද රුහාන්? ඉරිසියා නැතුව මගේ ගෑණි දිහා වෙන උන් බලනකොට ඉරිසියා කරන්නේ ආදරේ කරන අයටනේ. ඔයා මට ආදරේ නෑනේ. සත්‍ය එහෙම කියනකොට රුහාන් සත්‍යගේ දෙතොල් තමන්ගේ දෙතොල් වලින් අල්ලගෙන ඉන්නේ කොහෙද කියලාවත් අමතක වෙලා. විනාඩියක් පමණ තොල් සිටගෙන ඇඟින් ඈතුනේ ආදරණීය බැල්මකින් සත්‍ය දිහා බලමින්. මොකක්ද රුහාන් මේ කරේ මිනිස්සුත් දකින්න නැති. මෙතන කාටවත් පේන්නේ නෑ. රුහාන් මගේ ලිප් ඒව ගොඩක් රතු වෙලා. ඔයාගේ යාළුවෝ දැක්කොත් දැනගනි කනක් ඇහැල යන්න වෙන එකක් නෑ. මාත් එක්කනේ යන්නේ. අනිත් එක උන් මොනවා කියන්නද? සෝරි මට කන්ට්‍රෝල් නැතුව ගියා. හිතලා කරේ නෑ. සෝරි කියන්න ඕනි නෑ. ඔයා මගේ හස්බන්ඩ්නේ. කට්ටිය මල්වත්ත බලලා දවල් කෑමටත් එක්ක ගියේ රුහාන්ලගේ නුවරඑළියේ තිබුණ බංගලෝ එකට. දවල් වුණත් සීතල නිසා ඇඟට මහන්සියක් දැනුනේම නැති තරම්. චූටි බේබී එහෙම ඇවිත්නේ. මෙන්න චූටි බේබී අතුර මම එහෙනම් ගිහින් එන්නම්. හරි අංකල් වමනාවක් වුණොත් කෝල් එකක් දෙන්නම් අපි. කට්ටියම රූම්ස් වලට ගිහින් වොෂ්දාන් පහලට ඇවිත් වත්තේ ඇවිත්ලා. දවල්ට කෑම කාලා හැම හවස් වෙනකන් ටිකක් නිදාගෙන ඉඳලා කට්ටියම ගියේ ඒකරි පාක් එකට. සීතලයි නේද රුහාන්? අනේ මටත් බෝට් පදින්න ඕනි. අනේ පෝනියගේ පිටේ යන්නත් ඕනි. හාද? හරි හරි ඉතින් යමු. පැය 3ක් විතර ඉඳලා රාත්‍රී 8ට විතර බංගලෝ එකට ආවා. ඒ වෙනකොටත් ගෙදර වැඩට හිටපු සුමනා රෑ කෑම ලෑස්ති කරලා. අනේ මෙන්න වහිනවා අපරාදේ. රෑ එළිය ඇවිදින්න තිබ්බ නේද කාව්‍යක්ගේ. ඒක තමයි නංගි. මම නම් මාරාසයි මේ වගේ පැත්තක රෑට ඇවිදින්න ගයන්න එක්ක. අපේ වෙලාවට වැස්සේ නැත්නම් උඹලා ලව් කරනවා බල බල අපිට ඉන්න වෙනවනේ.
උඹලා බල බල ඉන්න ඕනේ. ඇයි බොගේ හස්බන්ඩ් ඉන්නේ? ඔය හොඳට මලක් කඩ හිටියනම් හරි. මොනවද මේ කියවන්නේ කට්ටිය? නෑ රුහාන් මේ කාව්‍යම කියනවා ඔයා හරි හැන්සම් කියලා. ඉතින් ඒක ඇත්තනේ. වයිපරේට මාව කැත වුණාට අනිත් අයට මම හැන්සම්. අනේ වෙන නැත්තම්. මේ යන් කාලිමු වහිනවත් එක්කනේ නිදා ගන්නවත් බැරිය. සිහිනේ මොකද කියන්නේ? අද රැයට ගෑනු නිදාගත්තට පස්සේ සෙට් වෙමුද? සීතල යන්නත් එක්ක වැඩේ නම් මවුලක් නෑ ගයානියෝ. වැඩිය ගහන්න බෑ යකෝ අද නම්. ඊයේත් කනක් ඇහැලෙන්න නිදා ගන්නත් බැරි වුණා. තව පොඩ්ඩින් ගෑනිවත් පැටලෙනවනේ. ගානකට ගහපාල් උඹලා දෙන්න. ගන්නවා. මන්න හරි නිශාතියක් ඒ. රුහාන් ඔයාටත් ඒ ටිකම තමයි මට කියන්න තියෙන්නේ. ගයාන් ඔයාට කියලත් වෙනසක් නෑ. කවුරුත් ගොටිනකා නිදාගන්නයක්. ඇයි බං අපි මෙහෙම ගෑනු ටිකක් පැදගත්තේ? දැන් මොනවා කරන්නද? යමු ගින් නිදාගමු. නැත්තම් රූම් එකේ නැතුව එළියේ ඉන්න වෙයි. රුහාන් රූම් එකට යනකොට සත්‍ය බාත් රූම් එකේ ඉඳන් ආවේ නයිට් ඩ්‍රෙස් එක ඇඳන්. රුහාන්ට අද හරි අමුතු හැඟීමක් ඉතාස්සේ ඇති වෙලා කියලා ඔහුට තේරෙනවා. සත්‍යව දැක්කම වෙනදට ඇගෙන් දකින්නේ නැති කෝල බවක් සරාගී බවක් ඔහුට පේනවා. හරිම ආදරණීය විදිහට සත්‍ය දිහා බලාගෙන ඉඳපු රුහාන් කෙමෙන් සත්‍ය ගාවට ගියා. රාත්‍රියේ ඇඳුමට මනාව කැපී පෙනෙන ඇගේ ලැම වේගයෙන් උස් පහත් වෙනවා ඔහුට හොඳටම දැනෙනවා. ඔහුගේ හැඟීම් සංගවාගෙන සිටින්න ඔහුට තවත් පුළුවන් උනේ නැහැ. එළියෙන් අද හැලෙන වර්ෂාව නුවරඑළියේ ඇති සීතල ඔවුන් තවත් ලං කරා. සත්‍ය ඔහුගේ පපුතොර ඇගේ හිස හොවාගත්තේ. මමනගත කර ඔවුන් දෙදෙනාම නිදි දෙව්දුව වැළඳ ගන්නා විට අලුයම දෙකත් පසු වී තිබුණි. පහුවදෑ උදෑසනාවදී රුහාන් තමන්ගේ තුරුලට වී නිදා සිටින සත්වයා දෙස මොහොතක් බලා හිඳ ඇගේ කොපුලක් මත දෙතොල් වැතුරුවා. තවත් ඔහුට තුරුළු වුණ එක විතරයි සත්‍ය කරේ. අයියෝ ඇස් අරින්න ලැජ්ජයි. මේ රුහාන් බාත්රූම් එකටවත් යන්නේ නෑනේ. ඔය ඇස් දෙක ඇරලා ඔය එළිය දාන් ඉන්නේව වහගන්නවා. නැත්තම් මම මොනව කරයිද දන්නේ නෑ. ඊයේ රෑ වගේ වුණොත් එහෙම. හරි ඉතින් ඔයා යන්නකො බාත්රූම් එකට. එතකොට මම ඇස් අරින්න. ලැජ්ජයිනේ. ලැජ්ජයිද? ඉන්නවකො. රුහාන් සත්‍යගේ නිරාවරණය වෙලා තියෙන ලැම මත දෙතොල් තද කරේ ඇගේ මුළු ගතම ඒ පහසට හිරි වැටෙනකොටයි. සත්‍ය තවත් ඔහුව තුරුල් කරගත්තා මිස ඔහුගෙන් මිදෙන්න සිතුවේවත් නැහැ. සිප ගැනීම් දීර්ඝ වන විට ඔවුන් තව මොහොතකට ඔවුන්ගේ ලෝකයක තනි වුණා. රුහාන් මම ඔයාට ආදරෙයි. ගොඩක් ආදරෙයි. මොකක්ද කිව්වේ? මම ආදරෙයි කියලා. Are you mad? පිස්සුද සත්‍ය ඔයාට? ඇයි රුහාන් මම ඔයාට ආදරෙයි. මගේ හිතේ ඔයා ගැන ආදරයක් නෑ සත්‍ය. මට බෑ ආදරේ කරන්න. එතකොට ඔයා මේ දේවල් කරේ? හස්බන්ඩ්ලා වයිෆ්ලා අතර මේව සාමාන්‍ය දේවල්. මම එහෙම කරේ ඔයාට ආදරේ හින්දා කියලා හිතන්න එපා. මට මගේ ෆීලිංස් කන්ට්‍රෝල් නැතුව ගියා. ආයෙ එහෙම දෙයක් වෙන්න නොදී බලා ගන්න ඔයා. එහෙම කරන්න මට බෑ. මොකද මම ගොඩක් ආසයි ඔයා එක්ක ආදරෙන් ඉන්න. ඇයි රුහාන් ඔයාට බැරි මට ආදරය කරන්න? අපි දෙන්න හැමදාම එකට ජීවත් වෙන්නනේ මැරි කරේ. අපි දෙන්නට සතුටින් ඉන්න පුළුවන්නේ. ඇයි බැරි ආදරය කරන්න? මම කිව්වනේ ආයෙ ඔය ගැන මගෙන් අහන්න එපා. දැන් ගිහින් වොෂ් දාන් ලෑස්ති වෙන්න. බෑ. මම යන්නේ නෑ. ඔයා කොහොමද මට මෙහෙම කරන්නේ? ඔයා මේ කරපු දේවල් වලින් මම ප්‍රෙග්නන්ට් වුණා. ඔයා ළමයට කැමති වෙන එකකුත් නෑ රුහාන්. ඇයි මිනිස්සුયો මෙහෙම කරේ?
මම ගොඩක් බලාපොරොත්තු තියාගත්තා. දැන් ඔයා මට ආදරේ ඇති කියලා. මට ගෙදර යන්න ඕනේ. සෝරි, මේවා මගේත් වැරදි. මම කැමැත්තෙන් කරගත්ත දේවල්නේ. රුහාන්ට මොකොත් කියන්න වෙලාවක් නොදීම සත්‍ය බාත්රූම් එකට ගිහින් දොර වහගත්තා. සත්‍ය නාගෙන බාත්රූම් එකෙන් එළියට ආවේ රුහාන් දිහා බලන්නවත් නැතුව. රුහානුත් වොෂ් දාන් ලෑස්ති වෙලා පහළට ගියා. ගයාන් අයියේ, ඔයාලා ඇවිදලා එන්න. මට එන්න බෑ, ඔළුව රිදෙනව ගොඩක්. මොකෝ නංගි, බෙහෙත් ගන්න වෙයිද? ඕ මේ රුහානයා. රුහානයෝ? ඇයි මොකද බං? මේ නංගී ඔළුව රිදෙනව කියන්නේ? ඇවිදින්න ඉන්නත් බෑලු. බලහම් පොඩ්ඩක් බෙහෙත් ගන්නවත් එක්පන් යමන්. සත්‍යා, මොකද? රුහාන් සත්‍ය ගාවට ගිහින් සත්‍යගේ නළලට අත තියන්න හදනකොටම සත්‍ය එතනින් නැගිටලා ගියා. රුහාන්, මට කියහන්, උඹලා දෙන්න රණ්ඩු වුණානේ. ඒකනේ උඹ ළඟට ගියාම නංගි නැගිටලා ගියේ. හිටහන්, මම බලලා ඇවිත් උඹට කියන්නම් ගයියෝ. සත්‍යා, මේ දොර අරිනවා. හැබැයි මම කඩනව දොර. යන්න රුහාන්, මට ඇති ඔළුවේ කැක්කුමක් නෑ. මම එහෙම කිව්වේ මට ඔයත් එක්ක ඇවිදින් එන්න බැරි නින්දා. මට මෙහෙම ඉන්න දීලා ඔයා යන්න. කුණු හරප අහගන්නේ නැතුව ඇරපන් දොර. සත්‍ය බැරිම තැන දොර ඇරියා. දොර අරිනවත් එක්ක මූණ රතු කරන් රුහාන් සත්‍යව තල්ලු කරන් ගිහින් බිත්තියටම තද කරා. සත්‍යගේ කට තද කරලා තමන්ගේ අතින් ග්‍රහණය කරගත් ඔහු, මේ අහපන්, මම කිව්වේ උඹට ආදරේ නෑ කියලා විතරයි. නැතු උඹව මට එපා කියලා නෙවෙයිනේ. ඒ හින්දා උඹේ ඔය පිස්සු වල නවත්ත ගනින් සත්‍යා. මට තමුසෙ නැතුව ඉන්න බෑ තව. මේකත් අහගන්නවා. මම කාටවත් කලින් ආදරේ කරලා තියා ලං වෙලාවත් නෑ. මම ලං වුණේ තමුන්ට විතරයි. ආවරුහාන් රිදෙනවා පාමුකෝ. ඇයි රුහාන් ඔයාට බැරි මට ආදරේ කරන්න? මෝඩි, ඔයා විතරයි මගේ ජීවිතේ ඉන්නේ. ඉතින් ආදරේ කරත් නැතත් ඔයාට වැරැද්දක් වෙන්න දෙන්නේ නැහැ. වැරැද්දක් කරන්නෙත් නෑ. මොනව කියනවද මන්දා? එක එක සැරේට එක එක දේවල්. ඔයාගේ ඔය හිතේ තියෙන ආදරේ මම ගානට ගන්නම් එළියට රුහාන්. මෙහෙම හැසිරුණොත් ඒකට තමයි. බලමුකෝ රුහාන්, තව කොච්චර දවසක් ඉඳීද කියලා ඔහම. මොකෝ රුහාන් දැන් කරන්නේ? අපි දවල් වෙලා යම්බන් ගෙදර නේද? සත්‍යත් නැතුව ඇවිදින්න ගිහින් වැඩක් නෑනේ. ඕ බං, උඹලා ඇවිදලා වරෙල්ලා, මම එන්නම් සත්‍ය එක්ක. නෑ නෑ, මාත් එන්න. දැන් වැඩි ඔළුව රිදෙන්නේ නෑ. ඈ? රුහාන් උඹ ඩොක්ටර් කෙනෙක්ද? යකෝ, මූරවුම් එකට ගිහින් ආව විතරයි කෙල්ලගේ ඔළුවේ කැක්කුමත් අඩුයි කියන්නේ. ඔව්, උඹටත් ඕනි නම් කියහන්. බෙහෙත් දෙන්න. මොකක්ද ගයාන් දැන් ඔය කතා කරපු හැටි? දැක්කනේ කාව්‍ය උඹේ හස්බන්ඩ්ගේ කතා විලාසය. අතිශයින් භයානකයි. මේ කතාවට හැමෝම හයියෙන් හිනා වුණේ රුහාන් මේක කියපු විදියට. කට්ටියටම ඉතින් හවස් වෙනකම්ම ඇවිත් රෑ 7ට විතර ලෑස්ති උනේ ගෙදර යන්න. යන ගමන් ඩිනර් අරන් කොහොම හරි රෑ 12ට කලින් ගයාන්ගේ ගෙදරට එන්න පුළුවන් වුණා. හැමෝම එක හොඳ මතක ටිකකුත් එක්ක නුවරඑළිය ගිහින් ආවනේ. හරි මහන්සි බන් දැන්නම්. ඕ බං, අපි දැන් යන්න ඕනේ. හෙට ඔෆිස් යන්නත් එපා. යකෝ, අද ඉඳලා ඵලයල්ලා. නෑ බං, දැන් ගෙදර යනවා. එතකොට ලේසි බං. එහෙනම් පරිස්සමින් ඵලයන්. අපි යනවා ගයන්න අයියේ. කාව්‍යයක් එක්. අපි යනවා හැමෝටම good night. රුහාන්ලා ගෙදර ඇවිත් වොෂ් දාන් නිදා ගන්න හදනකොටම එළි වෙන එකයි. රුහාන්, මේ කිරි එක බොන්න. මෙන්න බිස්කට්.
ඇවිල්ලා කිරිත් හැදුවද? මම හැදුවේ නිදාගන්න. අනේ මේ කිරි එක බීලා නිදාගන්න. නැත්තම් බඩගිනි හැදෙයි. පහුවෙනිද උදේම සත්‍ය නැගිටලා රුහාන්ට කෑම හැදුවේ ඊයේ රෑටත් කඩෙන් කාපු හින්දා. රුහාන්ගේ කිරි එකත් අරන් රූම් එකට ගියේ 7ට. ඒත් රුහාන් නිදි. අම්මෝ කොට්ටෙකුත් උරුල් කරන් නිදි. දැන්ම නැගිට්ට ගත්තේ නැත්නම් බැරි වෙයි වගේ. රුහාන් 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 සත්‍ය රුහාන්ගේ කනට ලං වෙලා කෑ ගහපු පාර රුහාන් උඩ ගිහින් හැරුණා.